නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සහස්සම්පිති ගාතා අනත්ත පද සංහිතා ඒකං ගාතං පදං සේයෝ යං සුත්වා උපසම්මති. වචන කියන්නේ මහා බරපතල දෙයක්. අපේ ජීවිතේ අපි කියන වචන වලින් මිනිස්සෙකුගේ හිත රිදෙන්නත් හිත හදන්නත් පුළුවන්. ඒ වගේම තමයි අපි මේ ලෝකෙට දෙන වචන වලින් ජීවිතයක් නැති කරන්නත් ජීවිතයක් ජීවත් කරන්නත් පුළුවන්. අපේ ජීවිතේ අපි තේරුම් ගන්න ඕනේ කාරණාවක් තියෙනවා. අපි මේ ලෝකෙට කොච්චර වැඩක් නැති වචන කිව්වත්, අර්ථයක් නැති වචන කොච්චර කිව්වත්, මිනිස්සෙකුගේ හිත හැදෙන්නේ නැති වචන කොච්චර කිව්වත් වැඩක් නැහැ. අපිට වැඩකුත් නැහැ, ඒ මිනිස්සුන්ට වැඩකුත් නැහැ. නිසා අපේ ජීවිතේ අපි වැඩකට නැති, අර්ථයකට නැති වචන 100ක් 1000ක් කියනවට වැඩිය අපේ ජීවිතේ වටින්නේ, අපේ ජීවිතේ අපි එක වටින වචනයක් කියනවද වටින්නේ අන්නේ වචනය. ඒ ගැන අපේ ලෞතර බුදුහාමුදුරුවෝ අපිට ධම්මපදයේ ලස්සන ගාථාවකින් බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරනවා. සහස්සම්පිචේ ගාථා අනත්ත පද සංහිතා ඒකං ගාතං පදං සේයෝ යං සුත්වා උපසම්මති. අපේ ජීවිතේ අපි අනර්ථ වූ කොච්චර වචන කිව්වත්, කොච්චර ගාථා පද කිව්වත්, ඒවාගේ අර්ථයක් නැත්නම්, ඒවා මිනිස්සෙකුට වටින්නේ නැත්නම්, ඒවා කොච්චර කිව්වත් වැඩක් නැහැ. හැබැයි අපි තව කෙනෙකුගේ හිත හැදෙන්න එක වචනයක් කියනවද, අන්න ඒ වචනේ තමයි උතුම් කියලා ලෝතුර බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එදා ලෝතුර බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ ඒ නුවර වැඩ සිටියා තඹපාට රැවුලක් තියෙන තඹදාටික කියලා අසරණ මිනිස්සෙක්. ඒ අසරණ මිනිසයා එක දවසක් ගිහිල්ලා ඉවර වෙලා 499ක් වූ හොරු කැලකට බැඳෙන්න තීරණය කරනවා. හොරු කැලකට බැඳෙනකොට ඒ හොරු කැලේ නායකයා කියනවා මූ නම් හරියන්නේ නැහැ. මූ අපිව පාවල දෙන එකෙක් කියලා ඉවර වෙලා කියලා එයාව ඒ රැළට බාර ගන්න එක ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ අර තඹදාටිකයා වෑයම් කරලා කොහොම හරි ඒ රැළට බැඳෙනවා. බැඳලා ඉවර වෙලා ඒ රජතුමාගේ හොරු කැලට ඔය රජතුමාගේ සේවකයන්ට හොරු කැල අහු වුණාට පස්සේ රජතුමා කියනවා මේ හොරු 499 දෙනා මරලා දාන්න මේ 500න් එක්කෙනෙක් ඉදිරිපත් වුණොත් එයාට ජීවිත දාණය දෙනවා කියලා රජතුමා කියනවා. ඊට පස්සේ කවුරුත් අතිස්සුවේ නැහැ. කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. කොහොම හරි අර තඹදාටික කියන හොරා ඉදිරිපත් වෙනවා. රජතුමනි මං මේ හොරු 499 දෙනාම මරලා දාන්නම්, මට ජීවිත දාණය දෙන්න කියලා. අන්න එදා පටන් තඹදාටිකයා හොරුන්ව ඝාතනය කරන ක්‍රියාවේ යෙදුණා. ඔහොම ගිහිල්ලා තඹදාටිකයා ටිකෙන් ටික වයසට යනකොට රජතුමා කියනවා තඹදාටිකය දැන් ඔබට හරියට කඩුවවත් උස්ස ගන්න පණක් නැහැ. ඒක නිසා ඔබ විශ්‍රාම ගන්න කියලා. තඹදාටිකයා කොහොම හරි විශ්‍රාම අරගෙන තඹදාටිකයා එදා ඉඳන් ලස්සන මිනිස්සෙක් වෙන්න තීරණය කරනවා. ලස්සන මිනිස්සෙක් වෙන්න තීරණය කරලා එදා ඉඳන් ලස්සනට රැවුල් කපලා ලස්සන මිනිස්සෙක් විදිහට ජීවත් වෙනවා. ඕක දකිනවා අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ දැකලා උන්වහන්සේ තඹදාටිකයාගේ නිවසට දානයට වඩිනවා. දානයට වැඩලා තඹදාටිකයා හිතනවා මම මෙච්චර දවසක් පව් වැඩ කර ඉඳියා විතරයි මං අද පිනක් කරගන්න ඕනේ කියලා තඹදාටිකයා අර දානේ වළඳන්න තිබිච්ච ඒ දානේ තඹදාටිකයා පූජා කරනවා. තඹදාටිකයා
සරියුත් මහරහතන් වහන්සේට දානේ පූජා කළත් තඹදාටිකයාගේ හිතේ තියෙනවා අර මම ජීවිතේ පුරාවටම කළේ මිනිස්සු මරපු එකනේ කියලා. ඒ නිසා තඹදාටිකයාට ධර්මය අවබෝධ වුණේ නැහැ. සරියුත් මහරහතන් වහන්සේ තඹදාටිකගෙන් අහනවා තඹදාටිකය ඇයි ඔබට මේ ධර්මය අවබෝධ වෙන්නේ නැත්තේ? අර තඹදාටිකයෙක් කියනවා මහරහතන් වහන්සේ මගේ ජීවිතේ පුරාවට මං කළේ මිනිස්සු මරපු එක. එහෙම දෙයක් හිතේ තියාගෙන මං කොහොමද සතුටින් ඉන්නේ කියලා තඹදාටිකයා කියනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා තඹදාටිකය ඔබ ඒ පව් කළේ ඔබගේ උවමනාවෙන් නෙවෙයි. ඔබ ඒ පව් කළේ රජතුමාගේ උවමනාවෙන්. ඒ නිසා ඔබට එකකින් පවක් පිරෙන්නේ නැහැ. ඒ නිසා ඔබ අද ඉඳන් සතුටින් සාමකාමීව ජීවත් වෙන්න කියලා සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා. එදා ඉඳන් අර තඹදාටික කියන හොරා ලස්සන මිනිස්සෙක් වෙලා දන් දිදී පින් කරලා අවසානයේදී දිව්‍ය ලෝකෙ ගියා කියලා සඳහන් වෙනවා. ඒක දැනගත්ත බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේට සහස්සම්පිචේ ගාථා අනත්ත පද සංහිතා ඒකං ගාතං පදං සේයෝ යං සුත්වා උපසම්මති. පින්වත්නි අපේ ජීවිතේ අපි කොච්චර මිනිස්සුන්ට කොච්චර වචන කොච්චර කතා කිව්වත් අපේ ජීවිතේ වැඩක් වෙන්නේ නැහැ. ඒවා අනර්ථයි නම් ඒ වගේ අර්ථයක් නැත්තම් ඒ මිනිස්සුන්ට ගන්න දෙයක් නැත්තම් ඒ කිසිම වචනයකින් කිසිම වැකියකින් වැඩක් වෙන්නේ නැහැ. අපේ ජීවිතේ පුරාවටම අපි කතා කර ඉඳියත් ඒ කිසිම දෙයකින් වැඩක් වෙන්නේ නැහැ. හැබැයි අපි තව කෙනෙක්ගේ හිතක් හැදෙන්න, තව කෙනෙක්ගේ හිතක් සතුට වෙන්න අපි මොනවා හරි වචනයක් හරි කියනවද අන්නේ දේ වචනේ තමයි උතුම් කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඒකං ගාතං පදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මති. එක ගාථා පදයක් අර්ථ සහිත දේශනා කරනවද අර්ථ සහිත කියනවද තව කෙනෙක්ගේ ජීවිතයට ගන්න පුළුවන් ඕදනක් දෙනවද ඒක තමයි උතුම් වෙන්නේ. ඒක නිසා අද ඉඳන් හැමදෙනාම පුරුදු වෙන්න ඕනි. වචනයක් කියනකොට එක පාරක් නෙමෙයි දෙපාරක් නෙමෙයි තුන් පාරක් හතර පාරක් බැරි නම් 100 පාරක් හරි හිතලා තව කෙනෙක්ගේ හිතක් රිදෙන්නේ නැතුව ලස්සනට වචනයක් කියනකොට වචන කියන්න. අම්මට තාත්තට කතා කරනකොට නෑදෑයන්ට වැඩිහිටියන්ට කතා කරනකොට ඒ හැම අවස්ථාවකම ලස්සන මිහිරි ස්වරයෙන් කතා කරන්න. අන්නේ දේ තමයි මම අද මේ ධර්ම දේශනාවෙන් ඔබ හැම දිනාටම සිහිපත් කරන්නට දෙන්නේ. එහෙනම් අද ඉඳන් හැම දිනාම ලස්සනට සුන්දර ලෙසට ඉපදිච්ච මනුස්ස ජීවිතේ මිනිස්සෙක් විදිහට මෙරලා යන්න හැම දිනාම පුරුදු වෙන්න කියලා ආරාධනා කරමින් මගේ බණ දේශනාව ඉවර කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.